සීතල උදේ එන්නකෝ මාත් එක්ක අද පොලේ ඇවිදින්න යන්න. ඉතින් මේක මේ ඕස්ට්‍රේලියාවේ අපේ ගමේ තියෙන ෆාමර්ස් මාකට් කියලා මාසෙකට හැම සෙනසුරාදා හැම තුන්වෙනි සෙනසුරාදාම පමණක් පවත්වන විශේෂ පොලක්. ඉතින් මේක අපේ ලංකාවේ විදිහට ගත්තොත් නම් පොලක් තමයි. ඔව්. ඉතින් ඕස්ට්‍රේලියාවේ පොලක් කොහොමද කියලා බලමු. මේ තියෙන ඉතින් ඔක්කොම එළවලු ಜಾති එළවලු පලා වර්ග ඔක්කොම මෙතනින් තමයි ගන්න තියෙන්නේ. ඉතින් ලොකු වෙනසක් නැහැ. ලංකාවේ විදිහම තමයි. ඉතින් මෙතන ටිකක් ඇත්තටම සුපර් මාකට් එකෙන් ගන්නවට වඩා මම දැක්කේ මේවා හරිම ෆ්‍රෙෂ්. මං හිතන්නේ ෆාම් එකේ ඒගොල්ලෝ වගා කරපු එළවලු ෆාමර්ස්ලා මෙතෙන්ට අරගෙන ඇවිල්ලා හැම සෙනසුරාදා තුන්වෙනි සෙනසුරාදාම හැම මාසෙම මෙතන වෙළඳාම් කරනවා වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එතනින් චුට්ටක් මෙහාට එනකොට මෙන්න මෙතන ලස්සන මල් පැල දාලා තිබුණා ගන්න. ඉතින් මේ වින්ටර් එකේ නිසා ඉතින් පැල නම් මං ඇත්තටම තාම මට වින්ටර් එකේ වැවෙන පැල වර්ග මොනවාද ඒවා වවන්නේ මොනවාද කියලා ලොකු අයිඩියා එකක් නැහැ. ඉතින් ඒ නිසා මම පැල පැත්තට වැඩිය ගියේ නැහැ. ඉතින් මේ බලන්නකො මේ ලෝලු හරිම ෆ්‍රෙෂ් සහ කලර්ස් බලන්න ඔයගොල්ලෝ දකින්න ඇති හරි ලස්සනයි. මෙහෙම ඉස්සරහට එනකොට මෙන්න මෙයා එතන තිබුණේ පෙට්ස් ෆුඩ් තිබුණා. ඉතින් දැන් එහෙනම් අපි තව මෙහෙම ඉස්සරහට ඇවිදගෙන යමුකෝ ගිහලා බලමු මොනවාද මේ තැන්වල තියෙන්නේ කියලා. ඉතින් මෙතන ට්‍රැලගන් අපේ ගමේ තියෙන මාකට් එකේ අපි ගියපු වෙලාවේ මේ වෙලාව 10ට විතර ඇති ෆැමිලිස් ගොඩාක් ඇවිල්ලා තිබුණා මේ වෙලාව වෙද්දිත්. ඉතින් පොඩි සංගීතකුත් මේ අවටින් ඇහෙනවා. තාම මං හරියටම දැක්කේ නැහැ කොතනින්ද මේ සංගීතය එන්නේ කියලා. අපි ඔහොම ඇවිදගෙන ඉස්සරහට යමුකෝ. එතකොට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් සංගීතයේ පැත්තට මාව ඇදීගෙන යනකොට ඔන්න සංගීතය ආවේ කොහෙන්ද කියලා හොයාගෙන මම යනකොට මම දැක්කා කට්ටිය මෙතන වාඩි වෙලා නිදහසේ මොනවා හරි පොඩි දෙයක් කන ගමන් අන්න අර පැත්ත බලාගෙන ඉන්නවා. අර තියෙන්නේ සංගීතය එන්නේ අන්න අර ගහ යට අතපස් දෙනෙක් එකතු වෙලා පොඩි සංගීත සාහිත්‍යයක් පවත්වනවා වගේ. ඉතින් බලන්නකොනේ හරි ෆ්‍රීලි හරි විනෝදකාමී විදියට මෙතෙන්ට ඇවිල්ලා ඉතින් පොඩ්ඩක් කට්ටිය මේ සීත කාලේ සතුටු වෙන අවස්ථාවක් තමයි ඉතින් මේ තියෙන්නේ. ඉතින් ෆුඩ් ස්ටෝල්ුත් ගොඩක් තිබුණා. ඒවත් ඔක්කොම හෝම්මේඩ් ෆුඩ්ස් තමයි තිබුණේ. ඉතින් කට්ටියට පොඩක් සංගීතයේ රස විඳිමින් ඇවිදමින් ඉතින් ආහාර ගනිමින් කාලය ගත කරන වෙලාවක් තමයි මේ තියෙන්නේ. මේ දෙන්න මෙතන නතර වෙලා මම පොඩක් එළවලු ගන්නයි ඒ දේවල් වලට ස්ටෝල් වලට ඇවිදින ගමන් මේ දෙන්න කොහොම හරි මෙතන නතර වෙලා මම පොඩක් බැලුවා මෙතන මොකක්ද මේ වෙන්නේ කියලා. මෙතන මෙහෙන්දි හෑන්ඩ් ආර්ට් අඳින තැන. ඉතින් අපේ දුව ලංකාවේ ඉද්දිත් හරිම ආසයි මේ හෑන්ඩ් පේන්ටිං මෙහෙන්දි ආර්ට්ස් වලට. ඉතින් ඔන්න එයාට ඒ chance එක ඕස්ට්‍රේලියාවට පස්සේ මෙහෙදිත් ඔන්න ෆස්ට් ටයිම් ලැබිලා. මෙන්න ඉතින් මෙහෙම තමයි මෙයා එදා මෙහෙන්දි ආර්ට් එකක් මෙතනින් කරගත්තේ. මෙතන ඉතින් මෙහෙන්දි ආර්ට් වලට අමතරව ෆේස් පේන්ටිං එහෙමත් චූටි අය පොලිමට ඇවිල්ලා හරි ආසාවෙන් උනන්දුවෙන් උද්‍යෝගින් කරගන්නවා. ඉතින් දෙමව්පියෝත් ඒ ළඟට වෙලා ඉතින් බලාගෙන ඉන්නවා. ඉතින් ඔය ටික බල ඉස්සරහට එනකොට මෙන්න හෑන්ඩ් මේඩ් සෙරමික් අයිටම්ස් හදපු ස්ටෝල් එකක් අපිට හම්බුණා. ඉතින් ඇත්තටම අතින් හදපු හරිම ලස්සන සෙරමික් අයිටම්ස් මෙතන තිබුණා. ඒවා ලොකු ගණන් උනේත් නැහැ. ඉතින් හරිම කියුට් දේවල් තිබුණා. ඉතින් මං හිතුවා මෙතනින් මොනා හරි ගන්න ඕනේ කියලා. ඕම බලනකොට ඉතින් ලැබෙන්න තිබුණ ලස්සන මල් නැචරල් මල් වලින් හදපු පොඩි සුවනිය එකක්. ඒක හරිම කියුට්. මං ඒක ගෙදර අරගෙන ආවා. ඉතින් මේ වගේ හෑන්ඩ්මේඩ් අයිටම්ස් වලට මම ගොඩාක් ආසයි කියලා දන්න නිසාම ඉතින්
දුවයි හස්බනුයි දෙන්නම මට මෙතනින් මොනා හරි ගන්න කියලා කියපු නිසා ඔන්න දැන් මං ගත්තට පස්සේ දැන් ඉතින් මේ දෙන්නා මට මේක gift එකක් විදිහට දුන්නා. ඉතින් පුංචි දෙයක් තමයි. හැබැයි මට හරීම ලොකුයි ඒගොල්ලෝ මේ විදිහට මට දෙන හැම පුංචි දෙයක්ම වුණත් මට ඒක හරීම ලොකු දෙයක්. ඉතින් මෙන්න බොම්බයි මොඩයි අපේ රටෙත් තියෙනවනේ නේ. මම ඉතින් හරි කැමතියි මේවටත්. ඉතින් දුවට කියලා තමයි ගත්තේ. හැබැයි ඔන්න බලන්නකෝ අන්තිමට මේකට වග කියන්නේ කවුද කියලා. එහෙනම් ආයෙත් දවසක ආදරෙන් හමු වෙනකම් ගිහින් එන්නම්. ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක්.